අයිබෝවන් සුබ දවසක් ඔබට. අද අපි ඉන්නේ රිස්මන් ෆිසියෝ සෙන්ටර් ආයතනයේ දෙහිවල ශාඛාවේ. රිස්මන් ෆිසියෝ සෙන්ටර් ආයතනය ඔබ දන්නවා අපි හඳුන්වා දුන්නා මීට කලින් අපගේ වීඩියෝ දෙකක් කරහා. කොට්ටාවේ තමයි ප්‍රධාන ආයතනය තියෙන්නේ. ඒ හඳුන්වා දීමත් එක්ක ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් මේ ආයතනයට රෝගීන් පැමිණිලා සුව වෙලා තමයි ගියේ. මේ ආයතනයේ ඉන්න නිලධාරීන් කාර්ය මණ්ඩලය වෛද්‍යවරු ඉතාමත් හොඳින් තමන්ගේ සේවය ලබා දුන්න කියලා අපිට ජනතාව කිව්වා. අද සුවිශේෂ කෙනෙක් මේ නවතම ශාඛාව හඳුන්වා දීමත් එක්ක අපි ඔබට හඳුන්වා දෙන්න සූදානම්. සාමාන්‍යයෙන් අත්දැකීම් වලින් තමයි ජනතාව පරිණත වෙන්නේ. තමන්ට වුණු ප්‍රශ්නයක් නිසා තමන් ඒ ප්‍රශ්නයට මුහුණ දුන්නේ කොහොමද? ඒ ප්‍රශ්නය නිසාවෙන් දුක් විඳින තවත් ලංකාවේ තමන්ගේම රටේ පුරවැසියන් බේරගන්නේ කොහොමද කියලා අද අපේ කතා කරන තැනැත්තියට ලොකු සිතුවිල්ලක් පහළ වුණා. ඒ තමයි රිස්මන් ෆිසියෝ සෙන්ටර් ආයතනයේ අධිපතිතුමිය. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන් කියන්නේ ආයුෂ බොහෝ වේවා කියන. ඔබතුමිය කරන්නේ මේ අපේ රටේ ජනතාවගේ ආයුෂ වර්ධනය කරන එක. ඇත්තටම ඇයි ඔබතුමිය මේ වගේ මධ්‍යස්ථානයක් නිර්මාණය කරන්න හේතුනේ? මගේ හස්බන්ඩ් ජර්මන් කෙනෙක්. ඉතින් අපි හොඳට හිටියා. ඉද්දී එකපාරටම එයාට ප්‍රෙෂර් නැහැ. එක දවසේ ප්‍රෙෂර් එක ආවේ. එදාම මේ ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා නහරේ පුරලා ඒ කියන්නේ කොරෝනා කාලේ. එතකොට එයාට හරියට මෙහෙ ට්‍රීට්මන්ට් එක එහෙ කරන්න හම්බුනේත් නැහැ. ඊට පස්සේ හැමෝම කිව්වා දැන් එයාගේ එක පැත්තක් එහෙමම වැඩ කරන්නේ නැහැ. එතකොට කිව්වා කොහොමද දැන් අපි ආව ලංකාවට ඒ කියන්නේ ලංකාවට ගේන්න විදියකුත් නැහැ. ඒ කියන්නේ කොරෝනා කාලේ. ඊට පස්සේ යා මාස ටිකක් කල් ගියා. කල් ගියාම මම මොනවද කරේ ඔක්කොම කියනවානේ මෙහි ලංකාව හොඳයි කියලා. ඒ හන්ද මම ලංකාවට ඇවිල්ලා ගොඩාක් මේ තැන් වලට ගියා. ඊට පස්සේ මගේ සල්ලි විතරයි වියදම් වුණේ. නමුත් එක තැනක්වත් එයාට හරියට ට්‍රීට්මන්ට් එකක් කරේ නැහැ. හරි කීයකට විතර ගියාද? දැන් 4කට 5කට විතර වගේ. 4කට 5කට ගියා. මෙහෙ මට හොඳයි. මේ රාගම පුනරුත්ථාපන හොස්පිටල් එකේ ඒ යද්දි මම ගිය අන්තිම මොහොතේ. ඒ කියන්නේ දවස් දෙකකට කලින්. එතකොට ඒගොල්ලන් මට කිව්වා මේ ඒ කියන්නේ දිගටම කරන්න කියලා. නමුත් ඒක මට කරන්න බැරි වුණා මේ රාගම. ඊට පස්සේ මම දවස් දෙකකින් මම ජර්මනිට ගියා. ජර්මනිට ගිහිල්ලා ආයෙ මම ලංකාවට ආපුවම හැමෝම කිව්වා නෑ එහෙ පිරිමියා නැවතිලා ඒ කියන්නේ පිරිමියාට මේ නැවතිලා ඉන්න තැන ගෑනුන්ට නවතින්න බෑ. ඒ කියන්නේ වයිෆ්ට නවතින්න බෑ. එතකොට ඉතින් මගේ හස්බන්ඩ්ට මේ මම නැත්නම් යට භාෂාවල් බෑනේ. යට ජර්මනිටනේ පුළුවන්. ජර්මනි ඉංග්‍රීසි පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්න වල මම එක තැන් වලට ගිහලා ඊට පස්සේ මට හිතුණා නෑ මෙතන ඒ කියන්නේ මේ ඒ කියන්නේ ගොඩාක් මිනිස්සු ඇවිල්ලා දැන් මම නැවතලා හිටපු තැන් වල ඇවිල්ලා ඒගොල්ලන් මේ සල්ලි ගෙවා ගන්න බැරුව භාගෙදී යනවා. ඒ කියන්නේ දැන් එක දවසකට දැන් 6000ක් කිව්වොත් 6000 ගෙවා ගන්න බැරුව ඒගොල්ලන් භාගෙට යනවා සමහර මිනිස්සු අර පැරලයිස් අය. ඊට පස්සේ මට හිතුණා නෑ මේ ඒ කියන්නේ පැරලයිස් අයට උදව් කරන්නත් පුළුවන් මේ වගේ එකක් දැම්මොත් එහෙම කියලා හිතලා මම ජර්මනි බඩු ඔක්කොම ගෙනල්ලා මෙහෙ ඉගෙන ගත්තු හොඳ මේ යුනිවර්සිටි ගිය මේ තෙරපිස්ට්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ව කතා කරලා ડોක්ටර්ස්ලා කතා කරලා මම ඉතින් හිතුවා මේක දාලා මේ අපි ගාණක් ගන්නවා. එනකොට එහෙම ලොකු ගාණක් නෙමෙයි. ඒ කියන්නේ මේ ආයතනේ පවත්වාගෙන යන්න ඒත් ගෙවන්න බැරි අයට මම ගන්නෙම නෑ. ඒ කියන්නේ ගෙව ගන්න බැරි අයත් ඉන්නවනේ. දැන් ළඟදී එක්කෙනෙක් ඇවිල්ලා තරුණ එක්කෙනෙක් එයාට අවුරුදු 36යි. එයා සරීප කරගෙන ගිහිල්ලා අන්තිම සුමාන එයා කියනවා මට මේව කරන්න බෑ. ඒ කියන්නේ මේ මම එන්නේ නැහැ. මම එන්නේ සුමානයකට විතර වගේ පස්සේ මම එන්නම් කියලා. මම එතකොට මම ලංකාවේ හිටියේ. එතකොට ඒ අපේ අර මේ මෙඩිකල් මැනේජර්ගෙන් මම ඇහුවා අයියා දැන් හදිස්සිය යන්නේ දැන් සනීපයි පව් මේ යන්න යනවා ගිහිල්ලා එන්නලු සුමානෙක. මම ඇහුවා ඇයි කියලා. එතකොට කිව්වා එයා ගිහිල්ලා සල්ලි එකතු කරන් ගෙන්නලු ආය යන්නේ. එතකොට මං කිව්වා නෑ එයා අදින් පස්සේ ආයෙත් සල්ලි ගන්න එපා. එයාට මේ කෑම බීම නවත්තන් ඔක්කොම ෆ්‍රී. ඒ කියන්නේ අර ඒ වගේ ඒ කියන්නේ යම් සේවයක් කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ අපිට මේ අපේ මිනිස්සුන්ට ඒ ඔක්කොම හිතලා තමයි මම හිතුවා නෑ මම අනිවාර්යෙන් මේක මම දිගටම කරගෙන යනවා කියලා. කොහොම හරි මට ඕනේ මේ අපේ තැනට එන අය අනිවාර්යෙන් සනීප වෙලා යන්න මිසක් අර අපිට සල්ලි ගරා ගන්න නෙමෙයි. සල්ලි ගරා ගන්නවත් නෙමෙයි. සල්ලි ගරා ගන්නවත් නෙමෙයි. මේ තමයි හස්නාත් මහත්මිය. එතුමිය ශ්‍රී ලාංකික කාන්තාවක්. එතුමිය ජර්මන් ජාතිකයෙක් සමග තමයි විවාහ වෙලා ඉන්නේ. එතුමිය උත්පත්තියෙන්
මුස්ලිම් ජාතික කාන්තාවක්. මම මේක කියන්න හේතුවක් තියෙනවා. කමක් නැහැ නේද? කමන්නේ. ප්‍රශ්නයක් ඔව් නැහැ. නෑ නෑ කමන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ අපේ මේ ශ්‍රී ලංකාව තුළ ජනතාව හරි මානුෂීයයි. ඒකට හේතුවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගමේ ජනතාව ඉතාමත් සමගි. සමගියෙන් ජීවත් වෙන ජනතාවට මට ප්‍රශ්න නැහැ. ප්‍රශ්න අඩුයි. මේ අතර විවිධ අදහස් දරන උදවිය නැතුවාම නෙමෙයි. හැබැයි මෙතුමිය සමග මා කතා කිරීමේදී හස්නත් මහත්මිය සමග මම කතා කිරීමේදී එතුමිය කියපු කාරණාවක් තමයි මගේ රටේ ජනතාවට මුදල් වියදම් කරලා ලබා ගන්න තියෙන සේවාවක් මට ඉතාමත් සුළු මුදලකට ලබා දෙන්න පුළුවන් නම් විදේශ තාක්ෂණයත් එක්ක ඒක තමයි මගේ රටට කරන්න පුළුවන් උපරිම සේවය කියලා. මං හිතන්නේ ඔබතුමිය තවත් ටික කාලෙකින් ලංකාවේ නැවතත් බැහැර වෙනවා ජර්මනියට. ඔව්. එතකොට මහත්මයා නෑ එතකොට එයාව මම අරන් ගියා. ඒ කියන්නේ යට අර බාසල් වෙන්න. ඊට පස්සේ ආයෙ ගෙනාවා. කියලා දැන් මම මාස එකමාරක් වගේ වෙනවා. ඊට දැනට එයාට තනියම ඒ කියන්නේ දැන් එයාට එක පැත්තක් කොන්දේ ඉඳලාම පණ නැහැ. ඊට දැන් අපේ මේකින් තෙරපි කරලා ඒක මට හරි සන්තෝෂයි. මොකද එයා එක මේ අර එක අතකින් එයා මේ අර හැරමිටි අල්ලගෙන හිට ගන්නවා. ඒ කියන්නේ ඒ සඳහා ප්‍රතිකර්ම කරේ ලංකාවේ ලංකාවේ අපේ අපේ හොස්පිටල් එකේ කට්ටිය කරලා එයාට විතරක් නෙමෙයි දැන් අපේ හොස්පිටල් එකේ නේද දැන් ගොඩාක් අයට දැන් සනීප වෙලා එළියට යන්නේ. දැන් ඒගොල්ලන්ගේ ඇහුවොත් කියයි. ඒ කියන්නේ මේ හස්සත් මහත්මිය මේ ලංකාවේ උදවිය වෙනුවෙන් මේ ආයතනය පිහිටලා තියෙන්නේ. ඔව්. මම දන්න තවත් දෙයක් තමයි ඔබේ කොට්ටාව ප්‍රධාන ශාඛාවේ කාර්යාලයේ විදේශිකයන් පවා ප්‍රතිකාර ලැබුවා. ඔව් ලබනවා. ඔව්. දැන් මේ නිවියවල් වෙලාවෙත් මේ ඇමරිකන් ලේඩි කෙනෙකුයි ඔස්ට්‍රේලියාව දෙන්නෙකු වෙලා හිටියා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ කියන්නේ දැන් ඒගොල්ලන් කතා වෙනවනේ දැන් මෙතන හොඳයි අර මම කියලා ඒ වගේ ඒකින් එනවා. හොඳයි. ඇත්තටම මේ අපේ ඒකින් කරන එක මම සැටිස්. ඒ කියන්නේ අපේ අය අපේ කට්ටියට ඒ කියන්නේ අපේ ලංකාවයට මේ ප්‍රතිකරණ කරන හැටි ඒගොල්ලන් සනීපලා යන හැටි ඒව දැක්ලා මම හැපි. හොඳයි. සාමාන්‍යයෙන් හිතමු අපේ දැන් අපේ හස්බන්ඩ්ට සෑහෙන හොඳයි. ඒ කියන්නේ අව පොඩි සපෝට් එකක් දුන්නාම දැන් එයා ඇවිදිනවා. ඔව්. සාමාන්‍යයෙන් හිතවතුනේ මේ ෆිසියෝതെරපි සෙන්ටර් එකක සේවය ඔබ ලබාගෙන තියෙනවා නම් ඔබ දන්නවා එහි මුදල කොහොමද කියලා. ඔබට දවස් 10ක් ඒ ස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන්න පුළුවන් වුණා නම් ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නේවාසික ලබා ගන්න සේවාව කෑම බීම මේ සියල්ල සමග. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබ ඇවිල්ලා ආයතන ප්‍රධානින් එක්ක කතා කරන්න ඔබට යම්කිසි සහනයක් සිදු කරලා දෙන්න. ඒ වගේම තමයි මා දන්නා තරමින් කොළඹවට බොහෝ ස්ථාන තියෙනවා මේ ෆිසියෝതെරපි සෙන්ටර්. උදේට ඇවිල්ලා හවස වෙනකන් ව්‍යායාම ටික කරලා මේ අස්නත් මහත්මිය හවස ගෙදර යනවා. නමුත් ඔය ආයතනේ ලංකාවේ කොහෙන් ආවත් නවාතැන් තියෙනවා. ඒ සඳහා අය කිරීමක් නැහැ. නෑ. ඉතින් ඒක කෑමක් දෙනවා ටී අර ඔක්කොම දෙනවා. ඒකට මොකුත් නෑ. අනිත් එක මම බඩු ඔක්කොම මේ කියන්නේ ඒකට අවශ්‍ය මේ ඔක්කොම ගෙනත් තියෙන්නේ කෙලින්ම ජර්මනියෙන් ගෙනත්. දැන් අපි කොට්ටාව ආයතනය ගැන කතා කරේ මේ අලුත් මායය. එයා දැන් හස්බන්ඩ් මේ මොහොතේ කොට්ටාවේ නැත්තම් මම ටෙක් අයින්ද තිබුණා. හස්බන්ඩ් කොට්ටාවේ ඉන්නේ. අපි කොට්ටාව ආයතනය ගැන නන්න තිබුණා මට යාව. කොට්ටාව ආයතනය ගැන අපි වැඩසටහන් දෙකක් පමණ කරා. දැන් මේ දෙහිවල අලුතෙන්ම ආරම්භ කරපු ආයතනය. ඔව්. මේ වගේ තැනක දෙහිවල කියන්නේ වාණිජමය නගරයක මේ වගේ තැනක මෙවැනි ගොඩනැගිල්ලක මේ වගේ රෝහලක් පවත්වාගෙන යාම සුළුපට කර්තව්‍යයක් නෙමෙයි. මේ ගොඩනැගිල්ල කාගේද? මේ මගේ. මම ඔබතුමගේ ගෙදර. ඔව් මගේ මේ ගෙදර. ඊට පස්සේ මම හිතුවා දැන් අපි ජර්මනිට යන වෙලාවට කොහොම වහලා තියෙන්නේ. මෙතන කාට හරි යම් සේවයක් වෙනවනේ. දැන් මම දෙහිවල ඉඳලා දෙහිවල කියද්දි ඕනම කෙනෙකුට ළඟයි. අනිත් එක ගෝල්ඩ් රෝඩ් එකේ. ඉතින් ඒව හිතලා මං හිතුවා නෑ මේක නිකන් වහලා තියනට වඩා හොඳයි මෙතනත් දාපුවාම මෙතන කට්ටිය ડોක්ටර්ස්ලා දාලා මෙතනත් කරනවා කියලා. ෆිසියෝതെරපිස්ට්ලා කට්ටිය දාලා කරනවා කියලා එහෙත් කරනවා. තාම මම අර ආදායමක් බලාපොරොත්තු වෙන්නේ මේ කරන්නේ. යම් අපේ ලංකාවට කාට හරි මොනවාරි හොඳක් වෙනවනේ. ඒ කියන්නේ ළඟයි මිනිස්සුන්ට මෙතනට එන්න. දැන් කොට්ටාව සමහර අයට හිතන්නේ කොට්ටාව කියද්දි අර දුරයි වගේ. ඒ කියන්නේ අර කතාවට අර කොට්ටාව කියද්දි මේක අර කොළඹ කියලානේ හිතන්නේ. ඉතින් මම හිතුවා මෙහෙත් තියෙනවා බඩු ඔක්කොම එහෙත් තියෙනවා. එහෙත් මේ වගේම හොඳට මේ ට්‍රීට්මන්ට් කරනවා. එහෙත් මෙහෙත් කරනවා එහෙත් කරනවා. දෙකම එක වගේ. ඒ කියන්නේ මම හැමතිස්සෙම ඒකට ඇඩ්වයිස් කරන්නේ
කොහොම හරි එන කෙනෙක්ව මේ කම්මැලිකම් කරන්නේ නැත්නම් ඒගොල්ලන්ට කොහොම හරි ඕගොල්ලෝ දන්න දේ කරලා සනීප කරලම මේව කරන්නේ. දැන් මෙහෙත් ඒ කියන්නේ දෙහිවල ශාඛාවේ දෙහිවල රිස්මන් ෆිසියෝതെරපි සෙන්ටර් එකෙත් නවතන් පහසුකම් තියෙනවද? නෑ. නවතන් පහසුකම් නැහැ. නෑ මෙහෙ නැහැ. මොකද දෙහිවල මේ නවත්තන් පහසුකම් නැත්තේ උඩ රූම්ස් ගොඩක් තියෙනවා. ඒ තිබුණට ලිෆ්ට් එකක් නැහැනේ. දැන් පැරලයිස් වගේ එහෙම නැත්නම් ඒ කියන්නේ ඇවිදින්න බැරි අයට ස්ටෙප්ස් වල යන්න අමාරුයිනේ. ඒ කියන්නේ උඩට යන්න බැරි හන්දා. හිතවතුනේ ඔබට තේරෙනවා ඇති එතුමිය ඔබ වෙනුවෙන් කොතරම් මානුෂීයද කියලා. තට්ටු දෙකක් තියෙනවා. රූම්ස් තියෙනවා. තට්ටු තුනක් තියෙනවා. තුනක් තියෙනවා. තට්ටු තුනක් තියෙනවා. රූම්ස් තියෙනවා. නමුත් නවාතැන් ගැනීමේ පහසුකම් නැත්තේ ඔබට මේ පියගැට පෙළ නගින්න අමාරු නිසා. එහෙ දැන් කොට්ටාවේ ලිෆ්ට් එක දැම්මා. කොට්ටාවේ පහසුකම් තියෙනවා. ඕන කෙනෙකුට නවාතැන් ගැනීමේ පහසුකම් තියෙනවා. මෙතුමිය මේ සිදු කරන්නේ ලංකාවේ අපි වෙනුවෙන්. එතුමියට ජීවිත කාලෙම ජර්මනියට වෙලා ඉන්න පුළුවන්. ඔව්. කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒක නමුත් අපේ රට වෙනුවෙන් එතුමියට දෙයක් කරන්න ඕනේ කියලා කිව්වා. ඒ නිසා තමයි මෙවැනි ආයතන දෙකක් ලංකාවේ පිහිටලා තියෙන්නේ. ඇත්තටම ඔබතුමියට මේකෙන් මේ මං හිතන්නේ මහා ලොකු මුදලක් අපේක්ෂා කරනවා මේ ඔබතුමියගේ සුඛ විහරණය සඳහා ඔබතුමියගේ පරිභෝජන සඳහා මේක එතනින් මුදල් අවශ්‍ය නැහැ. නමුත් මේ ආයතනයේ යම් කිසි ක්‍රියාකලාපයන් වෙනවා නම් ආයතන පඩිනදී දියුණු වෙනවා. ඒවත් මං ජර්මනියෙන් ගේන්නේ අදට. ජර්මනියෙන් ගේනවා. නමුත් පඩිනඩු ටිකත් ඔබතුමිය දෙනවා. මදි පාඩුව තමයි ඉතින් මං හිතන්නේ දෙනවා. මහා ලොකු මුදලක් ගන්න මං කියලා තියෙන ගන්න එපා කියලා. ඒ කියන්නේ සල්ලි ගන්නවා ගන්න නැත්තේ නැහැ. ඒ කියන්නේ අර ඒගොල්ලන්ට සාධාරණ විදිහට. හොඳයි. එහෙමනම් ඉතින් මේ ඊටමත් අකමැත්තෙන් බලෙන් වගේ අපි මේ වැඩසටහනට වාඩි කරවගත්තේ මට මේ එන්න බෑ කතා කරන්න කියලා. නමුත් ඔබතුමිය ලාංකික කාන්තාවක් විදියට ශ්‍රී ලාංකික අභිමානවත් කාන්තාවක් විදියට රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් සේවය අපි අගයන්න ඕනේ මේ වගේ අවස්ථාවන් වලදී. අපගේ නාලිකා ප්‍රධානීතුමත් කිව්වේ අනිවාර්යෙන්ම මට ඔබතුමියව සම්බන්ධ කරගන්න කියලා. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා වචන කිහිපයක් කතා කරන්න හරි සහභාගී වීම ගැන. අපි මේ ආයතනයේ දිනෙන් දින දියුණු වෙලා තව වැඩිපුර රටේ ජනතාවට සේවය කරන්න ඔබතුමියට හැකියාව ලැබෙන්න කියලා අපේ නාලිකාව හරහා ප්‍රාර්ථනා කරනවා. Thank you. බොහොමත් ස්තුතියි.